පුතේ සංදි කරන්නේ පද දෙකක්. හරිද? සංදි කරන්නේ පුතේ පද දෙකක්. හරිද? අනිවාර්යයෙන්ම සංදි කරන්න නම් පද දෙකක් තියෙන්න ඕනේ. කොටස් දෙකක් තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලෝ හිතන්නේ මේ ඔයාලට පේන්නේ පද දෙක කියලා. හරිද? ඔන්න පුතේ ඉස්සෙල්ලම තියෙන පදයට අපි කියනවා පෙර පදය කියලා. දැන් බය වෙන්නේ නෑ අපි මේකට. හරි ලේසි වචන මේවා. ඉස්සෙල්ලම තියෙන පදයට අපි කියනවා පෙර පදය කියලා. ඊළඟට තියෙන පදයට අපි කියනවා පුතේ පසු පදය කියලා. හරිම ලේසි. හරිද? පෙර පදය පසු පදය. ඊළඟට සංදි කරද්දි පුතේ සංදි වෙන්නේ මේ පෙර පදයේ අන්තිමට ළඟ තියෙන යාළුවෝ දෙන්න එක්කන එකතු වෙන්න ලේසි. දුර ඉන්නවට වඩා ළඟ ඉන්න දෙන්නෙක්ටනේ පුතේ එකතු වෙන්න ලේසි. ඒ හින්දා මේ පද දෙකේ ළඟම ඉන්න දෙන්නනේ පුතේ පෙර පදයේ අන්තිම තියෙන මෙන්න මේ අකුරයි පසු පදයේ මුල තියෙන මෙන්න මේ අකුරයිනේ පුතේ ලේසිම එකතු වෙන්න. ඒ හින්දා ඒ දෙන්න තමයි අපි සංදි කරද්දී ඒ දෙන්න තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට පුතේ ඔන්න පෙර පදයේ අග තියෙන අකුර. පෙර පදයේ අග තියෙන අකුරට අපි කියනවා පුතේ පූර්වස්වරය කියලා. පූර්වස්වරය කියලා. පෙර පදේ පද දෙකක් සංදි කරනවා. පෙර පදයේ අග අකුරට අපි කියනවා පූර්වස්වරය. දැන් මගේ පුතාලා ඉගෙනගෙනමයි මේක යන්නේ. ඊළඟට පුතේ පසු පදයේ මුල ඉන්නේ එයාගේ යාළුවා. සංදි වෙන්න උදව් වෙන කෙනාට අපි කියන්නේ පුතේ පරස්වරය කියලා. පරස්වරය කියලා. දැන් ආයි පුතාලා ඔය වචනවලට බය වෙන්නේ නැහැ. හරිද? සංදි කරන්නේ සංදි කියන්නේ පද එකතු කරන හරි ලස්සන ක්‍රමයක්. සංදි කරන්න කොටස් දෙකක් තියෙන්න ඕනේ. පද දෙකක් තියෙන්න ඕනේ. එතකොට පුතේ මුල තියෙන පදයට අපි කියනවා පෙර පදය කියලා. අග තියෙන පදයට අපි කියනවා පසු පදය කියලා. ඒ වගේම පුතේ මුල් පදේ දැන් සංදි වෙන්නේ යාළුවෝ දෙන්නෙක් එක ළඟ ඉන්න ඕනේ යාළුවෝ දෙන්න එකතු වෙන්න නම්. එක ළඟ ඉන්න දෙන්න තමයි පුතේ සංදි වෙන්නේ. එතකොට පෙර පදයේ අග ඉන්න යාළුවට අපි කියන්නේ පූර්වස්වරය කියලා. පසු පදයේ මුල ඉන්න යාළුවට අපි කියන්නේ පරස්වරය කියලා. දැන් මගේ පුතාලට ඔක හොඳට ඔලුවට යන්න ඇති කියලා මම හිතනවා. ආයෙ ඔය වචන වලට පුතාලා බය වෙන්නේ නැහැ. ඔය වචන පුතාලට දැන් පුළුවන්. හරි. ඊළඟට පුතේ ඇයි අපි පද සංදි කරන්න කියලාත් අපි බලන්න ඉපේ. හරිද? පද සංදි කරන නිසා පුතේ අපිට උච්චාරණ පහසුව ඇති වෙනවා. ඒ කියන්නේ අපිට ශබ්ද කරද්දී හරි ලේසි. පද සංදි කළාම අපිට ශබ්ද කරද්දී හරි පහසුයි. ලේසියෙන් කියවෙනවා. ඉස්සරහදී ඔයගලන්ට ඉගෙන ගත්තාම ඒක තේරෙයි. ඊළඟට පුතේ ශබ්ද කෙටි වීම සිද්ධ වෙනවා. දිගට යන ශබ්ද කෙටියෙන් අපිට කියන්න පුළුවන්කම ලැබෙනවා. සහ පුතේ භාෂාවේ ව්‍යක්තභාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ උසස් බවක් ඇති වෙනවා. භාෂාව හරි අපූර්වට හසුරවන්න පුළුවන් වෙනවා. ව්‍යක්තභාවයක් ඇති වෙනවා. හරි. මගේ පුතාලා පොඩි නෝට් එකක් දාගන්න මං හිතන්නේ හැමෝම ලියන පොතක් අරගෙන එන්න ඇති. පොඩි නෝට් එකක් ටීචර් කියන එක දාගන්න. සංදි කියලා මාතෘකාව ලියාගන්න. පුතේ අකුරු ලස්සනට ලියන්න ඕනේ. රවුම් කර කර ලියන්න ඕනේ. අපි පොඩි වෙලාවකින් උපරිම ප්‍රයෝජන ගන්නයි ඕනේ මේ වෙලාවේ සෙමිනාර් එකේ ඉන්නේ. ඒ හින්දා පුතාලට පැහැදිලිව පේන්න පැහැදිලිව ආයි කියව ගන්න පුළුවන් වෙන්න ලියාගත්තන් ඇති. ගොඩාක් වෙලාව නාස්ති කරන්න එපා. සංදි කියලා මාතෘකාව ලියන්න. ලියලා ලියන්න. සංදි වෙන පද දෙකෙන් මුල ඇති පදය පෙර පදය වන අතර අග ඇති පදය පසු පදය වේ. මුල ඇති පදය පෙර පදය වන අතර අග ඇති පදය පසු පදය වේ. ඕනනම් ඔයගොල්ලෝ මේක ඇඳගත්තත් කම නැහැ. අඳිනවට වැඩිය මේක ලියාගත්තන් දැන් පුතාලට මේක දැකලානේ තියෙන්නේ මතකයි ඒ හින්දා. මම කියවන වේගෙන් කියවනවා පුතාලට පැයෙන් ගොඩක් ඉවර කරන්න හින්දා පුතාලට කියවනකොට ලියා ගන්න අමාරු නම් මට චූටි chat එකක් දාන්න
ටීචර් වේගය වැඩි කියලා. එතකොට මම වේගය අඩු කරන්නම්. ඊළඟට ලියන්න පුතේ පෙර පදයේ අග අකුර පූර්ව ස්වරය වේ. ඊළඟ පේලියෙන් ලියන්න තරු දාලා ලිව්වත් කමන්නේ. පෙර පදයේ අග අකුර පූර්ව ස්වරය වේ. අග පදයේ මුල අකුර පරස්වරය වේ. අග පදයේ මුල අකුර පරස්වරය වේ. ඊළඟට පුතේ ලියා ගන්න පද සංදි කිරීම නිසා උච්චාරණ පහසු ඇති වේ, ශබ්ද කෙටිවීම සිදු වේ, භාෂාවේ ව්‍යක්තභාවයක් ඇති වේ. කටුවට ලියා ගන්න. ස්ක්‍රීන් එකේ දාලා තියෙන එක ලියා ගන්න. පද සංදි කිරීම නිසා උච්චාරණ පහසු ඇති වේ, ශබ්ද කෙටිවීම සිදු වේ, භාෂාවේ ව්‍යක්තභාවයක් ඇති වේ කියලා ලියා ගන්න. පුතාලට අද අනිත් පැයේ මම ගුත්තිලකාවේ කියලා දෙනවා. ගුත්තිලකාවේ විචාර ලියන විදිය පුතේ විචාර ලියන්න ඕනේ වෙන්නේ. අපි කරුණු 16ක් විතරයි විචාර ලියන්න දැනගෙන තියෙන්නේ. වචන 16ක් විතරයි. ඒ වචන 16 තේරුම් ගන්න නම් අපිට විචාර ලියන්න පුළුවන්. වචන 16 දැනගෙන විචාර ලියන්නේ කොහොමද කියලා මම ඊළඟ පැයේදී පුතාලට කියලා දෙනවා. වචන 16යි දැනගන්න ඕනේ. ඒ වචන 16 දැනගෙන කොහොමද ਵਿਚාර ලියන්න ඕනේ කියලා පුතාලට මම ඊළඟ පැයේ කියලා දෙනවා. ਵਿਚාර ලියන විදිය කල්පනාවෙන් අහගෙන ඉන්න ඕනේ. සංදි ටික කියලා දීලා. හරි. මම හිතනවා පුතාලා ලියා ගන්න ඇති කියලා. ඊළඟට පුතේ ප්‍රධාන සංදි වර්ග දෙකක් තියෙනවා. සංදි වර්ග දෙකක් තියෙනවා. අභ්‍යන්තර සංදි හා බාහිර සංදි කියලා. මේවට බය වෙන්න එපා පුතේ. හරිම ලේසි. අභ්‍යන්තර සංදි හා බාහිර සංදි කියලා සංදි වර්ග දෙකක් තියෙනවා. අභ්‍යන්තර සංදි කියන්නේ පුතේ ප්‍රകൃතියකට ප්‍රත්‍යක් එකතු වෙනවා කියලා කියන්නේ. දැන් බය වෙන්න එපා අම්මෝ මොකද්ද ඒ කිව්වේ කියලා. පුතේ ඕනම වචනයක ප්‍රകൃතියක් කියලා තියෙනවා. දැන් බලු කියන්නේ ප්‍රകൃතියක්. බලු කියන එකට ආ එකතු වෙලා තමයි බල්ලා වෙන්නේ. බලු කියන එකට ඕ එකතු වෙලා තමයි බල්ලෝ වෙන්නේ. බලු කියන එකට ආගේ එකතු වෙලා තමයි බල්ලාගේ වෙන්නේ. බලු කියන එකට ආට එකතු වෙලා තමයි බල්ලාට වෙන්නේ. ඒ වගේ තියෙනවා. මිනිස් කියන්නේ ප්‍රകൃතිය. වචනයක ප්‍රകൃතිය කියන්නේ චූටි කෑල්ල. මුල් කෑල්ල. මිනිස් කියන එක උන්ට වුණාම මිනිස්සුන්ට. උන්ට ප්‍රත්‍යයක තුනක් මිනිස්සුන්ට. ආට ප්‍රත්‍යයක තුනක් මිනිසාට. එකුට ප්‍රත්‍යයක තුනක් මිනිසෙකුට. ඔය හැම එකටම පුතේ මුල පොඩි කෑල්ලක් තියෙනවා. මේ ප්‍රകൃතිය කියවම බුදු අම්මේ ප්‍රകൃතිය කිව්වා මොකද්ද ප්‍රകൃතිය කියන්නේ කියලා මේ වචන වලට නම් බය වෙන්න එපා පුතේ. ප්‍රകൃතිය කියන්නේ වචනික මුල් කෑල්ල. මුලින්ම පාවිච්චි වෙන කෑල්ල. ඒකෙන් එක එක අර්ථ දෙන වචන හදන්න එකතු වෙන කෑල්ලට තමයි පුතේ ප්‍රත්‍ය කියන්නේ. දැන් ගසක් ගත්තාම ගස් කියන එක තමයි පුතේ ප්‍රകൃතිය. මේ ගස් කියන එකට ඒ කියන ප්‍රත්‍ය එකතු වුනහම ගසේ කියලා හැදෙනවා. පොත් කියන ප්‍රകൃතියට ඒ කියන ප්‍රත්‍ය එකතු වුනහම පොතේ කියලා හැදෙනවා. අපි ප්‍රධානවම ඉගෙන ගන්න සංදිය අභ්‍යන්තර සංදිය නෙමෙයි. අපි ප්‍රධානවම ඉගෙන ගන්න සංදිය පුතේ බාහිර සංදිය. නමුත් මේකත් ඔයගොල්ලෝ දැනගෙන තියාගන්න ඕනේ. අභ්‍යන්තර සංදි කියලා එකක් තියෙනවා. අභ්‍යන්තර සංදියේදී පුතේ වෙන්නේ ප්‍රകൃතියකට ප්‍රත්‍යක් එකතු වෙන එක. වචන වලට බය වෙන්න එපා. හරිද? ඒ වගේම පුතේ බාහිර සංදි කියලා එකක් තියෙනවා. බාහිර සංදි වලදී වෙන්නේ පුතේ පද දෙකක් සංදි වෙනවා. පද දෙකක් එකතු වෙනවා. ಗುಣ අගුණ, ගුණාගුණ වෙනවා. ධර්ම අවබෝධය, ධර්මාවබෝධය වෙනවා. ඕවා වෙන හැටි මම කියලා දෙනවා. පාඩම ඉවර වෙද්දී පුතාලට තේරෙයි මේක හරි ලේසි කියලා. වචන වලට බය වෙන්න එපා. හරිද? දැනට මතක තියාගන්න සංදි වර්ග දෙකක් තියෙනවා. අභ්‍යන්තර සංදි, බාහිර සංදි කියලා. අභ්‍යන්තර සංදි හැදෙන්නේ ප්‍රകൃතියකට ප්‍රත්‍යක් එකතු වෙලා. ඒ කියන්නේ එකම වචනයක් තමයි එකකින් හැදෙන්නේ. බාහිර සංදිය හැදෙන්නේ පද දෙකක් එකතු වෙලා. එච්චරයි මතක තියෙන්න ඕනේ. පුතාලා ලියා ගන්න සංදි වර්ග දෙක කියලා ලියලා අභ්‍යන්තර සංදි කියලා දාලා
ගස් එකතු කිරීම ඒ ගස් දන ඒ ගසේ පොත් දන ඒ පොතේ කියලා ලියා ගන්න. බාහිර සංදි කියලා ලියලා ಗುಣ අගුණ ගුණාගුණ ධර්ම අවබෝධය කියලා ලියා ගන්න. ඔය හැදෙන හැටි ලස්සනට කියලා දෙනවා. හරි. පුතාලා ලියා ගන්න ඇති කියලා මං හිතනවා. ඊළඟට පුතේ සංදි වෙන ප්‍රධාන ආකාර පුතේ 3ක් අපිට උගන්වනවා. ඇත්තටම සංදි විදි 10ක් තියෙනවා ඔලෙවල් වලට කලින් ඉගෙන ගන්න 10 වසරේදී. පුතාලා සමහර විට ඉස්කෝලේ කරලත් ඇති සමහර විට තාම ඉස්කෝලේ කරලා නැතුවත් ඇති. කළත් නොකළත් පුතාලට මේක අහගත්තාම සංදි ටික පුළුවන් වෙනවා. සංදි පුතේ විදි 10ක් උගන්වනවා ඔලෙවල් වලට යද්දි 10 වසරේදී මේ විදි 10 උගන්වනවා. 10 වසරේදීම මේ විදි 10 ඉගෙනගෙන ඉවර වෙන්න ඕනේ. 11 දී නෙමෙයි තියෙන්නේ 10 දී සංදි විදි 10. හරිද? නමුත් පුතේ සංදි විදි 10ට කලින් සංදි වෙන ප්‍රධාන ආකාර පුතේ 3ක් උගන්වනවා. සංදි වෙන ප්‍රධාන ආකාර 3ක් උගන්වනවා. එක ආකාරයක් තමයි පුතේ ලෝපය කියලා කියන්නේ. ලෝපය කියන්නේ ලොප් වීම. ලොප් වෙනවා කියන්නේ පුතේ ඉවත් වෙනවා, අයින් වෙනවා කියලා කියන්නේ. දැන් ඔන්න බලන්න ලොප් වෙන හැටි. බය වෙන්න එපා ලෝපේ කිව්වම මෙහෙමයි ලොප් වෙන්නේ. ඔන්න දැන් සංදි වෙන පද දෙකක් තියෙනවා. හරිද? සංදි වෙන පද දෙකක් එක ළඟ තියෙනවා. මම කිව්වා පුතේ පද දෙකක් සංදි වෙද්දී එකතු වෙන්න පුළුවන් යාළුවෝ දෙන්නෙක්ටනේ. ඒ කියන්නේ එකතු වෙන්නේ ළඟ ඉන්න දෙන්න. මං කිව්වා පළවෙනියට තියෙන පදේ පෙර පදේ, පිටිපස්සේ තියෙන පදේ පසු පදේ. එතකොට පුතේ මේ දෙන්නගේ එක ළඟ ඉන්න යාළුවෝ දෙන්න තමයි එකතු වෙන්නේ. එහෙනම් එකතු වෙන්න ඕනේ පෙර පදේ අග අකුරයි පසු පදේ මුල් අකුරයි. ඒ කියන්නේ පූර්ව ස්වරයයි පරස් ස්වරයයි තමයි එකතු වෙන්න ඕනේ. පුතේ පළවෙනි ප්‍රධාන සංදි වෙන ආකාරවල පළවෙනි ආකාරය තමයි ලෝපය හෙවත් ලොප් වීම කියන්නේ. ලෝපයේදී වෙන්නේ පුතේ පෙර පදයේ අග තියෙන අකුර. ඔය මන් දම් පාටින් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? පූර්ව ස්වරය. ඒක ලොප් වෙලා කියන්නේ අයින් වෙලා ඉතිරි ටික එකතු වීම. හරිම ලේසියිනේ බලන්න රූප සටහන බැලුවම පුතාලට පේනවනේ. පද දෙකක් තියෙනවා. පද දෙකෙන් මුල් පදයේ අග අකුර. ඒකට අපි කියන්නේ පූර්වස්වරය කියලා. මේ පූර්වස්වරය ලොප් වෙනවා. ලොප් වෙනවා කියන්නේ අයින් වෙනවා. අයින් වෙලා ඉතිරි ටික එකතු වෙලා පදයක් හැදෙනවා. එක්කෝ එහෙම. එහෙම නැත්තම් පුතේ අනිත් යාළුවා. පසු පදේ මුල් අකුර. ඒ කවුද? පරස්වරය. මම ඔයකේ දම් පාටින් දාලා තියෙන්නේ. අන්න ඒ පරස්වරය ලොප් වෙනවා. කියන්නේ පරස්වරය අයින් වෙලා ඉතිරි ටික එකතු වෙනවා. බලන්න පුතේ හරිම ලේසි නේද කියලා. ඕල් සංදි කිව්වම් බය වෙන්න ඕනේද කියලා. ලෝපය කියන්නේ ලොප් වෙන එක. ලොප් වීමේදී එක්කෝ පෙර පදයේ මුල් අකුර. ඒ කියන්නේ පූර්වස්වරය ලොප් වෙලා, ඒ කියන්නේ අයින් වෙලා ඉතිරි ටික එකතු වෙනවා. එහෙම නැත්නම් පුතේ පසු පදයේ මුල් අකුර. ඒ කියන්නේ පරස්වරය ලොප් වෙලා ඉතිරි ටික එකතු වෙනවා. ඔන්න ඕක තමයි පුතේ ලෝපය කියන ආකාරයේදී වෙන්නේ. හරි මගේ පුතාලා දැන් ලියා ගන්න සංදි වෙන ප්‍රධාන ආකාර 3යි. සංදි වෙන ප්‍රධාන ආකාර 3යි. පුතාලට ඉස්කෝලේ තාම කරලා නැත්නම් ඉස්කෝලේ කරද්දි පුතා තමයි හොඳටම සංදි දන්න කෙනා වෙන්නේ මේ පාඩම අහගෙන ගියාම. ඉස්කෝලේ කරලා තේරිච්ච නැති පුතාලා ඉන්නවා නම් අද තේරුම් ගන්නවා සංදි කියන්නේ කොච්චර ලේසිද කියලා. සංදි වෙන ආකාර ප්‍රධාන ආකාර 3යි. කියලා පුතේ අංක 1 දාලා ලියන්න. ලෝපය. මම පුතේ හැලී ලියන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හැලී ලියලා මේ රචනාවකට ලියන්නේ නැහැනේ සංදි වෙන විදිය.
ඕගොල්ලන්ට තේරුම් ගන්න පොඩි කෙටියෙන් දෙන්නේ කියෝලා නැවත තේරුම් ගන්න පුළුවන් වෙන්න විතරයි මම මේක දෙන්නේ. ඊටාම කෙටියෙන් දෙන්නේ බොරුවට ඕගොල්ලෝ අතරිද්දවල පොත් පුරවන්නේ නැහැ මම. ඕගොල්ලෝ ප්‍රසන්ටේෂන් එක දැකලා ඔළුවට ගදා ගන්නවා. ආයි බැලුවොත් මතක හිටින්න පොඩි නෝට් එකක් මම දෙන්නේ කෙටියෙන්. හරි ලෝපේට යටින් ලියා ගන්න. සංදි වෙන පද දෙකේ මුල් පදයේ අග අකුර වරහන් ඇතුලේ ලියා ගන්න පූර්වස්වරය ඉවත් වී ඉතිරිය එක්වීම හෝ යට රූලට ගිහිල්ලා ලියා ගන්න පුතේ පසුපදයේ මුල් අකුර වරහන් ඇතුලේ ලියා ගන්න පරස්වරය ඉවත් වී ඉතිරිය එක්වීම ඔන්න දැන් මගේ පුතාලා සංදි වෙන ආකාර තුනෙන් ප්‍රධාන ආකාර තුනෙන් පළවෙනි ආකාරය දැනගෙන ඉවරයි. ලෝපේවත් ලොප්පීම ලෝපේදී වෙන්නේ පුතේ එක්ක පද දෙකේ පූර්වස්වරය අයින් වෙලා ඉතිරි ටික එකතු වෙනවා. උදාහරණ කියලා දෙනවා මම බය වෙන්න එපා. එහෙම නැත්නම් පරස්වරය ඉවත් වෙලා ඉතිරි ටික එක් වෙනවා. දැන් අපි යන උදාහරණ වලට කියලා දෙනවා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕනේ. දෙවෙනි ප්‍රධාන